ආයුබෝවන් දුවා දරුවන්ට අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ බුද්ධ ධර්මයේ පාඩමක් වන ප්‍රාථමික ශ්‍රේණී පෙළ පොත්වල සඳහන් බුදු වීම කියන පාඩම. පාඩමේ මාතෘකාවත් ඉහළින් සඳහන් වෙනවා බුදු වීම. අපිට පේනවා පින්තූරයේ අපේ බුදු පියාණන් වහන්සේ ජයසිරිමා බෝධි රුක්ක මූලයේහි වැඩ ඉන්න ආකාරය. පුතාලට පේනවා පින්තූර හතරක්. හතරේ ඉහළින් සඳහන් වෙනවා සතර පෙර නිමිති කියලා. සතර පෙර නිමිති. එහෙනම් අපි සතර පෙර නිමිති මොනවද කියලා ඉස්සෙල්ලා ඉගෙන ගනිමුකෝ. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. ආයෙත් මගෙත් එක්ක කියන්න. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. මේ හතර පිළිබඳව අපි විස්තර දැනගනිමු. පළවෙනි පින්තූරයේ පේනවා සිදුහත් බෝසතාණෝ සහ චන්න ඇමති කියන දෙදෙනා. ඊළඟ පින්තූරයෙන් පේනවා කාර්තක අශ්වයා සමග මේ සිදුහත් බෝසතාණෝයි චන්න ඇමතියයි ගමන් කරන ආකාරය. ඊළඟ පින්තූරයේ පේනවා මහල්ලෙක්, ලෙඩෙක්. ඊළඟ පින්තූරයේ පෙන්වන්නේ මලමිනියක් කියන පින්තූරය. රැගෙන යනවා පිරිසක් වල දාන්න හෝ කැලේට. ඒ කාලේ කැලේ තමයි මිනි දැම්මේ. ඊළඟ පින්තූරයේ පේනවා පැවිදි රුවක්. මේ සතර පෙර නිමිති පිළිබඳව සිදුහත් බෝසතාණන්ට අවබෝධයක් තිබුණේ නැහැ. රජමාලිගාවල සැප විඳගෙන හිටපු නිසා. සුද්ධෝදන රජතුමා හදලා දුන්නනේ පුතේ මාලිගා 3ක් සිදුහත් කුමාරයාට. සීත කාලයට ඉන්න, උෂ්ණ කාලයට ඉන්න, සෞම්‍ය දේශගුණයක් තියෙන කාලයට ඉන්න මාලිගා 3ක් හදලා දුන්නා. මේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් කියන ඒවා මේ බෝසත්තුමා දැකලා නැති නිසා එදා උයන් කෙලියට යන වෙලාවේ මේ සතර පෙර නිමිති දකිනවා. ආපහු සැරයක් මං කියන්නම් මොනවද සතර පෙර නිමිති කියලා. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක්. එහෙනම් මේ සතර පෙර නිමිති දැකලා චන්න ඇමතිගෙන් අහනවා පුතේ මේ ඇයි මේ මහල්ලේ? එතකොට චන්න ඇමති කියනවා මිනිස්සු වයස් ගත වෙනකොට කෙස් හැලිලා, කෙස් ඉදිලා, දත් වැටිලා, හැම රැලි ගැහිලා මේ තත්වයට පාත් වුණාම අපි කියනවා මහලු වෙනවා කියලා. ඊළඟ පින්තූරයේ පේන්නේ ලෙඩෙක්. ලෙඩාගේ පිළිබඳව චන්න ඇමතිගෙන් අහනකොට මෙහෙම කියනවා චන්න ඇමති. මිනිසුන්ට එක එක සිද්ධි නිසා ලෙඩ වෙනවා. කෑම මදිකම නිසා, ඊළඟට සත්තුගේ ව්‍යසන වලටපත් වෙලා, ඊළඟට හැමේ රෝග මතුවෙලා ලෙඩ වෙනවා. ලෙඩ වෙන නිසා මිනිස්සු කැත වෙනවා. එහෙම නැත්නම් ලස්සන නැති වෙනවා. ඊට පස්සේ ඔන්න ඒකත් දැකලා ඉවරුණාට පස්සේ ඊළඟ දවසේ දකිනවා මලමිනියා රැගෙන යන පිරිසක්. චන්න ඇමතිට කතා කරලා එදත් අහනවා පුතේ ඇයි මේ මලමිනියා? එතකොට චන්න ඇමති කියනවා මිනිස්සු වයසට ගිහිල්ලා මැරෙනවා. වයස්ගත වෙලා මැරෙනවා. ලෙඩ වුණාම මැරෙනවා. හදිසි ආපදා ඇති වුණාම මැරෙනවා. ඊට පස්සේ අය ඒවා තියාගන්නේ නැහැ. එක්කෝ කැලේකට ගිහින් දානවා, එහෙම නැත්නම් වල දානවා කියලා ඔන්න චන්න ඇමති මේ සිදුහත් බෝසතාණන්ට කියලා දෙනවා. ඊළඟට අපේ සිදුහත් බෝසතාණෝ දකින්නවා පැවිදිරුවක්. පැවිදිරුව පිළිබඳව විස්තර කරන වෙලාවේ චන්න ඇමති කියලා දෙනවා මේ දුකින් මිදෙන්න නම් පැවිදි වෙන්න ඕනේ.
කියලා දෙනවා. ඊට පස්සේ මේ සතර පෙර නිමිති දැකලා එදා මාලිගාවට මේ සිදුහත් බෝසතාණෝ යනවා. මේ පින්තූරයෙන් පෙනෙන්නේ පුතේ කාන්තක අශ්වයා චන්න ඇමති සහ සිදුහත් බෝසතාණෝ මේ මාලිගාවෙන් එදා අභිනිෂ්ක්‍රමණය නැත්තම් ගිහිගෙය හැර දාලා ගිය ආකාරය. එදා ඇසළ පොය දවසක්. මොන දවසක්ද? ඇසළ පොය දවසක්. රාත්‍රී කාලයේ චන්න ඇමතිට කතා කරලා කාන්තක අශ්වයා සරසගෙන විදුහත් බෝසතාණෝයි තුන් දෙනාම යනවා නේරංජනා නදියෙන් ඈතර වෙලා එගොඩට. එගොඩට ගිහිල්ලා තමන්ගේ අතේ තිබුණු කඩුවෙන් කෙස් වැටිය කපලා ඉහළට වීසි කරා. ඊට පස්සේ ඒ කියලා චන්න ඇමතිට කතා කරලා කියනවා මේ ආභරණ කියන රජ කාලේ පළඳගෙන හිටපු ආභරණ සියල්ලම ගලවලා චන්න ඇමතිට දෙනවා. දීලා කියනවා මේවා අරගෙන ගිහින් රජමාලිගාවට බාර දෙන්න කියලා කියනවා. කාන්තක අශ්වයාත් බොහොම දුකෙන් ඉන්නවා පේනවනේ ඔයගොල්ලන්ට. එහෙනම් චන්න ඇමති කතා කරලා කියනවා පුතේ මටත් යන්න බෑ. මං ඔබතුමා සමග මහාන වෙනවා මහානදම් පුරනවා කියලා. එතකොට සිදුහත් බෝසතාණෝ කියලා දෙනවා අනේ මහාන වෙලා බෑ ඇමති මේ සියල්ලමත් අරගෙන කාන්තක අශ්වයාත් අරගෙන මාලිගාවට ගිහිල්ලා ඔය ආභරණ ටික බාර දීලා මම පැවිදි වුණා කියලා කියන්න කියලා කියනවා. ඒත් මේ කාන්තක අශ්වයා පුතේ පුංචි කාලේ ඉඳලම සිදුහත් බෝසතාණෝ සමග හිටපු නිසා කුමාර කාලේ ඉඳලා හිටපු නිසා මේ අශ්වයාට බොහොම දුක හිතුණා. අශ්වයාගේ ලය පැලිලා එහෙම නැත්නම් පපුව පැයිලා අශ්වයා මැරිලා වැටෙනවා. මේ පින්තූර දෙකක් පේනවා මය පුතාලට. මේ පින්තූරයෙන් පෙනෙන්නේ දුෂ්කර ක්‍රියාව කියන සිද්ධිය. දුෂ්කර ක්‍රියාව. සිදුහත් බෝසතාණෝ මාන වෙලා පැවිදි බවට පත් වෙලා යනවා ඉගෙන ගන්න ගුරුවරු 3 දෙනෙක් ළඟට. කවුද? ආලාර කාලාම උද්දකරාම පුත්ත. ආපහු ආලාර කාලාම උද්දකරාම පුත්ත. ඊළඟට යනවා පස්වග තවුසන් ළඟට. මේ කාගේවත් ළඟ තිබුණේ නෑ මේ බුදු පියාණන් වහන්සේට එහෙම නැත්නම් සිදුහත් බෝසතාණන්ට අවශ්‍ය ශාස්ත්‍රය. එහෙම නැත්නම් ඉගෙන ගන්න දේවල්. ඔකට අපි කියනවා පුතේ විමුක්තිය හොයනවා කියලා. ඔය විමුක්තිය කාගේවත් ඉගෙන ගන්න හම්බුනේ නෑ. ඊට පස්සේ අපේ සිදුහත් බෝසතාණෝ තනියම මම නිවන එහෙම නැත්නම් විමුක්තිය හොයා ගන්නවා කියලා මේ තනියම ඉගෙන ගත්තා. ඉගෙනගෙන සැප දීලා ශරීරයට සැප දීලා හොයාගන්න බැලුවා. දුක දීලා හොයාගන්න බැලුවා. මේ හුඟා දුක් දෙන අවස්ථාව. ශරීරයට හුඟා දුක් දෙන අවස්ථාව. රුක්ක මූලෙහි වැඩ ඉඳගෙන ළඟට වැටෙන දෙයක් කාලා පොත්තක් කාලා මලක් කාලා ගෙඩියක් කාලා පමණක් විමුක්තිය හොයන්න එහෙම නැත්නම් බුදු බව ලබා ගන්න උත්සාහ කළ ආකාරය. එහෙනම් මේ පේන්නේ පුතේ කුස එහෙම නැත්නම් බඩ පිටපැත්තට ඇලෙන කම්ම දුක් විඳා. කලන්තේ දාලා වැටුණා. ඊට පස්සේ පුතේ ඊළඟ වෙලාවේ තමයි ඔන්න ගිහිල්ලා අර ජයශ්‍රී මහා බෝධි රුක්ක මූලයේහි වැඩ ඉන්නේ. පේනවනේ පුතාලට. බලාගෙන ඉන්න පුළුවන් නේද? බුදු පියාණන් වහන්සේ දිහා බලාගෙන ඉන්න පුළුවන්. පේනවනේ පුතාලට බුද්ධ රශ්මි මාලාව එහෙම. බුද්ධ රශ්මි මාලාව එහෙම හොඳට පේනවා. මේ පුතේ ජයශ්‍රී මා බෝධීන් වහන්සේ. අර දුෂ්කර ක්‍රියාව එහෙම කරලා දුක් දීලා
බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මෙතන බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩ ඉන්න වෙලාවේ ඔන්න දැන් සිදුහත් බෝසතාණෝ වැඩ ඉඳගෙන පාන්දර එහෙම නැත්නම් අලුයම් කාලේ අලුයම කියලා කියනවා පාන්දර වෙලාවට අලුයම් කාලේ අපේ සිදුහත් බෝසතාණෝ බුදු බව ලබා ගත්තා. එහෙමනම් බුදු බව ලබාගෙන මේ ජයසිරි මා බෝධීන් වහන්සේ රුක්ක මූලයේහි වැඩ සිටින ආකාරය තමයි මේ දකින්න හම්බෙන්නේ. එදා මොන පෝයක් දවසක්ද පුතේ? වෙසක් පෝය දවසක්. දැන් බුදු වීම පිළිබඳව මම කියලා දුන්නා. ඊළඟට අපේ බුදු පියාණන් වහන්සේ ඔන්න බුදු වෙලා දැන් වඩිනවා. අපි දැන් වචනෙට කියනවා දැන් වඩිනවා කියලා. බුදු පියාණන් වහන්සේ වඩිනවා. පළමු ගුරුවරු කියලා මම කියලා දුන්නා. ආලාර කාලාම උද්දකරාම පුත්ත කියන ගුරුවරු තුන්දෙනා ළඟට වැඩම කරාම පුතේ ඒ ගුරුවරු තුන්දෙනාම මැරිලා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේට මතක් වෙනවා මම ගියානේ පස්වග තවුසන් ළඟටත් කියලා ඔන්න මතක් වුණා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ වැඩම කරනවා කොහාටද? ඉසිපතන මිගදායට. එහෙම නැත්නම් ඉසිපතනයට එහෙ මෝ හිටපු නිසා තමයි පුතේ මිගදාය කියලා කියන්නේ. මෝ ඉසිපතන මිගදාය. ඔන්න වැඩම කරනවා අපේ බුදු පියාණන් වහන්සේ පස්වග තවුසන් ඉන්න ඉසිපතන මිගදායට. පස්වග තවුසෝ පිළිබඳවත් පොඩි හැඳින්වීමක් මං දොළ පුතාලට කියලා දෙන්නම්. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී. තව සැරයක් කියනවා කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන පස්වග තවුසන්ට ධර්ම දේශනා කරනවා කියලා හිතාගෙන දැන් ඔන්න ඉසිපතන මිගදායට වැඩියා. ඈතින් වඩිනකොටම දැන් මේ පස්වග තවුසෝ කියනවා බුදු බව ලබා ගන්න බැරි වුණා. අපි ආවුසෝ කියලා කතා කරමු. බුදු බව ලබා ගන්න බැරි වෙලා තමයි ඔය මේ එන්නේ. අපි ආවුසෝ කියලා කතා කරමු කියලා පස්වග තවුසෝ ඈතින්ම බුදු පියාණන් වහන්සේ වඩිනකොට ඔන්න ඔහම පස්වග තවුසෝ කිව්වා. ඒ වුණාට පුතේ ලං වෙනකොටම මේ මිගදායට වඩිනකොටම ඔන්න පස්වග තවුසෝ හිතාගත්තා අපේ බුදු පියාණන් වහන්සේ බුදු වෙලාම තමයි මේ වඩින්නේ කියලා. හොඳට ගෞරව කරලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කරා මිගදායේ ඇතුළට වඩින්න. ඊට පස්සේ මේ පස්වග තවුසොන්ට පුතේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනවා. මොකද්ද? ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනවා. එදා බුදු පියාණන් වහන්සේ බුදුනේ පුතේ වෙසක් පොය දවසේ කියන එක හොඳට මතක තියාගන්න ඕන. ජයසිරි මා බෝධි රුක්ක මූලයේදී. දැන් පුතේ ඔන්න පේනවා බුදු පියාණන් වහන්සේ රුක්ක මූලයේ වැඩ සිටින ආකාරය. ඊළඟට පෙළ පොතේ මෙන්න මේ ගීය තියෙනවා. අපි මේක කියවමු. මම පුතාලා අහගෙන ඉන්න එක සැරයක් මම කියනවා. ජයසිරි මා බෝසෙවනේ වෙසක් පොයදා සිදුහත් බෝසත් නුතුමා බුදු බව ලැබුවා. ආයෙත් කියනවා ජයසිරි මා බෝසෙවනේ වෙසක් පොයදා සිදුහත් බෝසත් නුතුමා බුදු බව ලැබුවා. ආගෙන හිටියානේ. දැන් අක්කලා අයියලාත් එක්ක හෝ අම්මා එක්ක හෝ තව වැඩිහිටි කෙනෙක් එක්ක හෝ මේ ගීය කීප පාරක් ගායනා කරන්න පුතාලා. දැන් ඊට අමතරව මම කියලා දෙනවා පුංචි
දරුවෙක්ගේ බුදු පියාණන් වහන්සේ කෙරේ ඇති වූ සිතවිල්ලක් පිළිබඳව කවියක් කියලා දෙන්නයි යන්නේ. බලමු කවිය මොකක්ද කියලා. කාටත් හොරෙන් ගොඩ ඇරගෙන කැටය මගේ දෙනවා ගොසින් සිවුරක් කහ අත්ත වගේ එතකොට බලත හැක පොරවා වඩින රගේ කිනිහිරි ගසක මල් සෙලවෙනු වැනි සුළඟේ. ආයෙත් අහගෙන ඉන්න. කාටත් හොරෙන් ගොඩ ඇරගෙන කැටය මගේ දෙනවා ගොසින් සිවුරක් කහ අත්ත වගේ එතකොට බලත හැක පොරවා වඩින රගේ කිනිහිරි ගසක මල් සෙලවෙනු වැනි සුළඟේ. ඔන්නෝමයි බුදු පියාණන් වහන්සේ පිළිබඳව දරුවෙකුට ඇතිවෙන සිතිවිල්ල. එහෙනම් මගේ පුතාලත් බුදුහාමුදුරුවෝ කෙරෙහි බොහොම පූජනීයත්වයෙන් ගෞරවයෙන් බුදු පියාණන් වහන්සේට වන්දනාමාන කරන්නට ඕනේ. එහෙනම් අපි මේ ගීය කීප පාරක් පාඩම් කරගන්න. දැන් එහෙනම් අද දුවලා පුතාලට ගොඩාක් කරුණු කාරණා කියලා දුන්නා බුදු වීම පිළිබඳව. එහෙනම් අද දවසට තිබුණු පාඩම මං මේන් අවසන් කරනවා. සියලුම දරුවන්ට තෙරුවන් සරණයි.